අපි කියන්න ඕනේ මේ වෙලාවේ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වෙනි වගන්තිය ස්වභාව ධර්මයට එකඟ නොවන ලෙස සිදු කරන ලිංගික සංසර්ගය අපරාධයක් ලෙස සැලකයි. අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ නීතිය සහ සාමය නීතිය ක්‍රියාත්මක කරන පොලිස්පතිතුමන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 වෙනි නීතියට විරුද්ධව තමයි වැඩ කරලා තියෙන්නේ කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවට අපේ මේ ශිෂ්ට මිනිස්සුන් වෙනුවෙන් මේ රටේ පොදු ධර්මතාවය වෙනුවෙන් පෙනී සිටිය යුතු පොලිස් දෙපාර්තමේන්තුව මේ කරන ලද නෙදර්ලන්ත තානාපතිතුමිය සමග එකතු වී මේ සමලිංගික ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන කිරීම සම්බන්ධයෙන් අපි පොලිස්පතිතුමාටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් පියවරුන්ගේ පෙරමුණ හැටියට ශිෂ්ට සම්පන්න සමාජයේ නියෝජනය කරමින් අපි අපේ දැඩි විරෝධය දැඩි අප්‍රසාදය මේ වෙලාවේ ප්‍රකාශ කරන්නට කැමැතියි. විශේෂයෙන්ම අපි දන්නවා පොලිස්පතිතුමා නීතිඥවරයෙක්. එනිසා ගරු පොලිස්පතිතුමනි අපි ඔබතුමන්ට කියනවා කරුණා කරලා අපි එඬේර යුගයේ පහු කරපු ගල් යුගයේ පහු කරපු ගොවි යුගයේ පහු කරපු ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වෙන මිනිස්සු. එනිසා නැවත වතාවක් අපි ගල් යුගයට යන විකෘති ලිංගික ක්‍රියාවලියක් මේ රටේ නීතියක් බවට පත් කරන මේ අශිෂ්ට ක්‍රියාවලියට පොලිස් දෙපාර්තමේන්තුවේ ඔබතුමාලා සම්බන්ධ වෙන්නේ කෙසේද කියන එක අපි ප්‍රශ්න කරන්න කැමතියි. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ මේ වෙලාවේ මොකටද රටකට නීතියක්? නීතිය කියලා කියන්නේ ශිෂ්ටත්වය සුරකීම සඳහා ගෙන ක්‍රියාවලියක්. අද නීතිය ක්‍රියා කරන්නේ අශිෂ්ටත්වයේ ප්‍රවර්ධනය කිරීමට නම් අපි කොහොමද නීතිය පිළිබඳව අපේ විශ්වාසය පුරවැසියන් හැටියට තබා ගන්නේ? ඒ වගේම අපි දන්නවා අද පොලිස් දෙපාර්තමේන්තුව මේ සමලිංගික ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරන්න නෙදර්ලන්ත තානාපති සමග කටයුතු කරන වෙලාවේ එතුමන්ලා දන්නේ නැහැ අද මත්ද්‍රව්‍ය සහ මේ සමලිංගික ක්‍රියාවලිය එකට බැඳිලා තියෙන ක්‍රියාවලියක්. අපි දන්නවා මේ සමලිංගික ක්‍රියාවලියට අපේ දරුවන්ව පෙළඹව ගන්නේ පළමුව මත්ද්‍රව්‍ය උන්ට දීලා තමයි මත්ද්‍රව්‍යයෙන් තමයි මේ ළමයා මේකට පෙළඹව ගන්න කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ නිසා අපි අහනවා මේ සමලිංගික ක්‍රියාවලිය මානව හිමිකමක් හැටියට සලකනවා නම් අද ඉන්නවා මේ සමලිංගික ක්‍රියාවලිය නියැලෙන ප්‍රජාවට වැඩිය මේ රටේ කුඩු ගහන අයිස් ගහන විශාල ලක්ෂ ගණනක් ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඉතින් අපි අහනවා මානව හිමිකම් කියමින් අද මේ කුඩු ගහන මිනිස්සු කුඩු ගහන තරුණයා කුඩු ගහන පුරවැසියා අද ඉල්ලුවොත් ඔවුන්ගේ මානව අයිතිවාසිකමක් කුඩු ගහන එක අයිස් ගහන එක මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම ආණ්ඩුව සූදානම්ද පනතක් ගෙනලා මේ ක්‍රියාවලිය නීති කර ගන්නට සූදානම්ද කියන එක අපි මේ ආණ්ඩුවෙන් අහන්න කැමතියි. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මම ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රධාන ලේකම්තුමා ගොඩක් කාරණා මතු කළා. අපි ඉතාමත්ම ගෞරවයෙන් මේ ආණ්ඩුවටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් කියනවා මේ ක්‍රියාවලියට පොලිස් දෙපාර්තමේන්තුවේ සම්බන්ධ වුණේ ආණ්ඩුවේ අනුදැනුම ඇතිවද? ඒ පිළිබඳව මේ රටේ පුරවැසියන්ට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවටත් මේ රටේ සියලුම රාජ්‍ය ආයතන වලටත් ඒ වගේම විශේෂ මාධ්‍ය ආයතන වලටත් මේ ලිංගික විකෘති ලිංගික ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල බලපෑමක් තිබෙන බව අපි දන්නවා. මේ රටේ පුරවැසියන්ට අපි ආරාධනය කර සිටිනවා අපේ දරු පරම්පරාව මේ රටේ ශිෂ්ටත්වය වෙනුවෙන් පෙරට එන්න කියන ආරාධනය මේ රටේ පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටමින් මේ මාධ්‍ය හමුව මෙතනින් නිමාවටපත් කරනවා.